හිරු මාධ්‍ය ආයතනය ගැන අවශ්‍ය පියවර ගන්න කියලා පොලිසියෙන් TRC එකට එහෙම නැත්නම් ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිසම සභාවට ලිපියක් මගින් දැනුම් දීලා තියෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී FU වුට්ලර් මහතාගේ සඳහන් කරන්නේ නම් මෙම කරුණු සම්බන්ධයෙන් කළ විමර්ශනයකදී හෙළිදරව් වුණු කරුණු පිළිබඳව විදුලි සංදේශන නියාමන කොමිසමට දැනුවත් කරා. ඒ අනුව විකාශන බලපත්‍රය ලබා දීම සම්බන්ධයෙන් නිසි බලධාරියා වන විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවට අදාළ ක්‍රියාමාර්ග ගන්න කියලා එම ලිපිය මගින් ඉල්ලා සිටි බව තමයි. කොහොම වුණත් හිරු මාධ්‍ය ජාලෙනුත් මේකට පිළිතුරු දක්වමින් ටිකක් සැර ලිපියක් යොමු කරලා තියෙනවා. අපරාධයක් සම්බන්ධයෙන් ඔබගේ පොලිසියම පටිගත කරන ලද එම සාක්ෂිය අප වාර්තා කරන තෙක් පොලිසිය රටට කිසිවක් අනාවරණය කළේ නැත. හිතාමතාම පොලිසියම ප්‍රබල සාක්ෂිය අධිකරණයට හෝ මාධ්‍යයට අනාවරණය නොකළේ ඇයිදයි අපට තේරුම් ගත නොහැක. අපරාධයක් සම්බන්ධයෙන් පොලිසියම ලබාගත් එම ප්‍රබල සාක්ෂිය අප රටට වාර්තා කළේ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට ගරු කරමිනි. ජනමාධ්‍ය නිදහස මත පදනම්ව ජනතාවට එම වීඩියෝ නැරඹීමට ඇති අයිතිය සඳහා පොලිස් මාධ්‍ය කොට්ටාසයද ගරු කළ යුතුය. මහජන බදු මුදලින් යැපෙන පොලිස් මාධ්‍ය හිරු ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් මෙවැනි ලිපි යැවීම හරහා ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය සහ ප්‍රජාතන්ත්‍රවාදයට බලපෑම් කරන බව අපගේ විශ්වාසයයි. එසේම සූරියකන්ද පොලිසියේ කොස්තාපල් සුසන්ත හෙටිආරච්චි මහතා කරන ලද පැමිණිලි සහ ප්‍රකාශ අනුව ඔහුට සිදු වූ පහර දීම හා ගංජා පැල වැටලීම අතර සම්බන්ධයක් ඇත. පොලිස් විමර්ශනවලදී එවැනි සම්බන්ධයක් අනාවරණය වී නොමැති බව පොලිස් මාධ්‍ය කොට්ටාසේ එවන ලද ලිපියේ සඳහන් වුවද එවැනි සම්බන්ධතාවක් ඇති බව තහවුරු කිරීමට අවශ්‍ය සාක්ෂි හා මූලාශ්‍ර ඕනවටත් වඩා අප සතුව ඇත. එබැවින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ටාසය හිරු ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් තරන ස්ථාවරය අපි තරයේ ප්‍රතික්ෂේප කරමු. පොලිස් මාධ්‍ය කොට්ටාසයේ ක්‍රියාකලාපයේ නිදහස් මාධ්‍ය පැවැත්මට සහ පොලිසියේ ස්වාධීනත්වයටද ප්‍රශ්නාර්ථයක් බව වැඩිදුරටත් සඳහන් කරන්නෙමු. ස්තුතියි. උපුටා ගැනීම අවසන්. කොහොම වුණත් අපි දන්න තරමින් මේක පොලිසිය වැරදි කොනෙන් අල්ලා ගැනීමක් විදිහට තමයි පේන්නේ. මොකද රටේ නීතිය ක්‍රියාත්මක කරන පොලිසියටවත් මේ ක්‍රියාදාමය ගැන අඹමල් රේණුවක දැනීමක් නැති බව තමයි පේන්නේ. සාමාන්‍යයෙන් TRC එකේ වගකීම මාධ්‍ය ආයතන වල අන්තර්ගතය ගැන හොයන එක නෙමෙයි. එයාට ඒ ගැන නිසි දැනුමක් හා හැකියාවක් නැහැ. ඒ අය දන්නේ සංඛ්‍යාත නියාමනය කරමින් තාක්ෂණික ගැටලු වගේ දේවල් විසඳන්න තමයි. දැනට තියෙන නීති අනුව ටෙලිවිෂන් හෝ රේඩියෝ ආයතනයකින් වරදක් කරලා නම් අපි ඒ ගැන පැමිණිලි කරන්න ඕනේ ජනමාධ්‍ය අමාත්‍යාංශයට. මොකද බලපත්‍ර කොන්දේසි නිකුත් කරන්නේ ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන්. බලපත්‍ර කොන්දේසි කඩ කරලා තියෙන පැමිණිල්ලක් තමයි විභාග කරන්න පුළුවන්. හරි ක්‍රමයට නම් එවැනි පැමිණිල්ලක් ලැබුණාම අමාත්‍යාංශ විසින් අපක්ෂපාතීව පරීක්ෂණයක් පැවැත්වීමෙන් පසුව තමයි ඉදිරි ක්‍රියාමාර්ග ගන්න ඕනේ. ඉතින් පොලිසිය සඳහන් කරන ආකාරයට කලිනුත් ප්‍රවෘත්ති වාර්තා කරලා තිබ්බනම් වැරදි විදියට ඒ ගැන කරපු විමර්ශනයක් ඒකගත්තු දැනුවත් කිරීමක් සම්බන්ධයෙන් යම්කිසි තීරණයක් තියෙන්න ඕනේ. ඉතින් ඒ කිසිවක් නැතුව තමයි මේ ලිපිය යොමු කරලා තියෙන්නේ. ඉතින් මේක අපිට පේන්නේ හොරාට කලින් කෙහෙල් කරන වැටපැනලා නිකන් පොලිසිය වට යන තත්ත්වයක් තමයි. ඉතින් බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න බලව.